බුද්දිස්ට් සෝන් YouTube channel එකට මගේ දරුවෝ සියලු දෙනා ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න, all කියලා සටහන් කරන්න, comment වල තව මොනවා හෝ ගැටලු තියෙනවා නම් මගේ දරුවෝ දාන්න. එතකොට අපිට ඒ පිළිබඳව තොරතුරු ලබලා දෙන්න පුළුවන් වෙයි. ගැටලුවට විසඳුම් ලබලා දෙන්න පුළුවන් වෙයි. අද අපි කතා කරන්න යන්නේ බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයේ මගේ දුවේ පුතේ අත්‍යවශ්‍ය කොටසක්. බුද්ධ ධර්මයේ දෙවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ධම්මපද ගාථාවලින් එන්නේ. මම දන්නවා මගේ දූල පුතාලට ධම්මපද ගාථා පාඩම් කිරීම අතිශයින් අමාරුයි. පාඩම් කිරීම නෙමේ මතක තබා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. අනේ මතක තබා ගැනීමේ විශාල ගැටලුවට පිළියමක් හොයලා දෙන්න තමයි මේ YouTube නාලිකාවේ අපේ උත්සාහය. එහෙමනම් අපේ ගාථාවක් සහ ඒ ගාථාවේ තේරුම කොහොමද මතක තියාගන්නේ, මොකද්ද කරන්න කියලා මගේ දරුවන්ට අධියරෙන් අධියර සරලව පැහැදිලි කරලා දෙන්නයි මේ සූදානම් වන්නේ. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ වෙනකොට දරුවෝ කොලයක්, පෑනක්, highlight pen එකක් අරගෙන එන්න. කොලයක්, පෑනක්, highlight pen එකක් අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා වාඩි වෙන්න. මම කොහොම හරි අද දවසේ මෙන්න මේ ගාථාව පාඩම් කරගන්නවා කියලා. අපිට ගාථා 9ක් තියෙනවා. මේ ගාථා 9ම අපි පාඩම් කරලා තියාගත්තොත් දුවේ පුතේ අපිට බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ ලියන එක ඉතාමත්ම පහසු වෙනවා. ඒ ලකුණු 10 අපිට නිවැරදිව ලබා ගන්නට පුළුවන් වෙනවා. එහෙනම් අපි අපේ කාර්යය ආරම්භ කරමු. මම අදින පොඩි චිත්‍රයක්. මම චිත්‍රයක් ඇඳදුවේ පුතේ. මේ චිත්‍රය තමයි මේ චිත්‍රයට මම නමක් තිබ්බා අක්කොච්චි. අක්කොච්චි ශබ්ද නගලා කියන්න අක්කොච්චි කියන චිත්‍රය තමයි මේකට මම දැම්මේ. ඇත්තටම මේක දැම්මේ මේ ගාථාවට අදාළ පාස්වර්ඩ් එක විදියට. අපිට පාස්වර්ඩ් එකක් තිබුණොත් නැවත මතක් කර ගැනීම ඉතා පහසුයි දරුවනේ. ඔයගොල්ලෝ මේ වැඩේ කරලා බලන්න. ඉතාම පහසුවෙන් ගාථාව මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි පාදය දරුවෝ බලන්න මම ලියන එක හොඳින් ලියන දේ දිහා. අක්කොච්චි මං අවදි මං. දැන් දූ දරුවෝ හොඳට ශබ්ද නගලා තුන් වරක් අක්කොච්චි මං අවදි මං. අක්කොච්චි මං අවදි මං. අක්කොච්චි මං අවදි මං විදියට තුන් වරක් හොඳට ශබ්ද නගලා තමන්ගේ කනට ඇහෙන ගානට කියන්න. හොඳට කියන්න. ඒ තුන් වර ශබ්ද නගලා කිව්වට පස්සේ කොලේ අරගෙන මතකයෙන් අක්කොච්චි මං අවදි මං කියලා ලියලා තියන්න. අක්කොච්චි මං අවදි මං කියන පළවෙනි පදය ලියලා තියන්න. මේක විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ තැන් දෙකක් තියෙනවා මේ බලන්න. මේ බලන්න මං. මේවා මතකයේ තියාගන්න. එතකොට මගේ දූ දරුවන්ට ආයි නැවත ලියනකොට පහසු වෙයි. අක්කොච්චි මං අවදි මං. මේ ලියන අතරතුරේදී මේ පාස්වර්ඩ් එකත් පැත්තකින් ලියලා තියන්න. අක්කොච්චි. පළවෙනි පදේ මගේ දරුවෝ ඉවරයි නම් ඔන්න මම දෙවෙනි පදයට යනවා.
අජිනමොටෝ කන්න හොඳ නෑ පුතේ. ඒ වුණාට මෙතන මේ වගේ කෑල්ලක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න. එතනක් තියෙනවා මං හොඳට බලන්න. බලලා හොඳට ශබ්ද නගලා කියන්න අජිනිමං අහාසිමේ අජිනිමං අහාසිමේ අජිනිමං අහාසිමේ තෙවරක් හොඳට ශබ්ද නගලා කියවන්න. දැන් ළඟ තියෙන කොලේ අරගෙන ඒකේ දෙවනි පදයක් මතකයෙන් ලියන්න. දැන් මේ පද දෙකම ශබ්ද නගලා මතකයෙන් කියන්න පුළුවන්ද බලන්න. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ. පද දෙකයි. තුන්වෙනි පදය යේතං උපනයිහන්ති උපනයිහන්ති. මේ වෙලා තියෙන්නේ නයි නෙමෙයිනේ උපනයිනේ ඇවිල්ලා තියෙන්නේ පුතේ. නායකයෝ නෙමෙයි උපනයි ඇවිල්ලා තියෙන්නේ. යේතං උපනයිහන්ති යේතං උපනයිහන්ති. තුන් වරක් ශබ්ද නගලා කියවන්න. යේතං උපනයිහන්ති යේතං උපනයිහන්ති යේතං උපනයිහන්ති. දැන් ළඟ තියෙන කොලේ ඒ පාදයට දුර පුතාලා මතකයෙන් ලියන්න. දැන් අවසාන පදය දුවේ පුතේ අවසාන පදය ලියන්න. හොඳට ශබ්ද නගලා මෙන්න මේම කියන්න. මම ලිව්වා වේරං තේසං න සම්මති වේරං තේසං න සම්මති වේරං තේසං න සම්මති. ළඟ තියෙන කොලේ දැන් පාද හතරක් සම්පූර්ණ වෙලා ඇති. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසං න සම්මති. ගාථාව මතකයි? අනේ සර් තේරුම තමයි ඊගාවට අපිට තියෙන ලොකුම ගැටලුව. ඔය ගාථා පාඩම් කළාට අපිට තේරුම් මතකෙ තින්නේ නෑනේ අප්පා. ඔව් පුතේ. ඒකට විසඳුමක් අපි ගාව තියෙනවා. අපේ බුද්ධ ධර්ම කලාපයේ ඇතුලේ ඒකට විසඳුමක් තියෙනවා පුතේ. මගේ දූල පුතාලට ඔන්න දැන් මම මේ කියා දෙන්න හදන්නේ මේ ගාථාවේ තේරුම මතක තියාගන්න සරලම ක්‍රමය. මගේ දූල පුතාලට ඉස්සෙල්ලාම මම වචන හතරක් දෙනවා. මෙන්න මේ වචන හතර හොඳින් මතක තියාගන්න. එතකොට තේරුම මතක හිටින්න වැඩපිළිවෙල අපි කියලා දෙන්නම්. ඒ පුතේ වචන හතරයි. ගැව්වේ බැන්නේය මා පරාජය කළේය මා සතු දැය පැහැරගත්තේය. ගැව්වේ බැන්නේය මා පරාජය කළේය මා සතු දැය පැහැරගත්තේය. හොඳට මතක් කරගන්න පුතේ. ගැව්වේය බැන්නේය මා පරාජය කළේය මා සතු දැය පැහැරගත්තේය. මේ වචන හතර දූල පුතාලා 7 වාරයක් කියවලා මතකේ තියාගන්න. ගැහුවේය බැන්නේය මා සතු දැය පැහැරගත්තේය මා පරාජය කළේය කියන වචන හතර. මේ වචන හතර හොඳට පාඩම් නම් මෙන්න තේරුම දුවේ පුතේ හරි සරලයි. ඔන්න බලන්න මං කැලේ ටික දානවා. අසවලා මට ගැසුවේය බැන්නේය මා පරාජය කළේය
මා සතු දෑ පැහැරගත්තේ යැයි වෛර බඳී නම් ඔහුගේ වෛරය නොසන්සිඳේ. අසවලාමට ගැසුවේය බැන්නේ මා පරාජය කළේ මා සතු දෑ පැහැරගත්තේ යැයි වෛර බඳින්නේ නම් ඔහුගේ වෛරය නොසන්සිඳේ. තේරුම සරලයි පුතේ. අසවලාමට ගැසුවේය බැන්නේය මා පරාජය කළේය මා සතු දෑ පැහැරගත්තේ යැයි වෛර බඳින්නේ නම් ඔහුගේ වෛරය නොසන්සිඳේ. පැහැදිලි. ඉතාම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුතේ. ඔන්න පළවෙනි ගාථාව අපි ඉවර කළා. අක්කොච්චි මං කියන පාස්වර්ඩ් එක යටතේ ලස්සන පළවෙනි ගාථාව, ගාථාවේ තේරුම අපි ඉවර කළා. අදට එහෙනම් සමුගන්නවා මීළඟ දවසෙන් බුද්දිස්ට් සෝං YouTube නාලිකාවේ හමුවකින් හමු වෙන බලාපොරොත්තු පිට. කමෙන්ට් කරලා මේකේ මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගේ දරුවෝ අහන්න. එතකොට ඒවට විසඳුම් ලබා දෙන්න අපි සූදානම්. අපි බැඳලා ඉන්නවා දරුවන්ගේ දියුණුව වෙනුවෙන්. පෙරවන් සරණයි.